الله أكبر الله أكبر الله أكبر لا إله إلا الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وصحبه أجمعين أما بعد. සියලු ප්‍රසසුම් හා ප්‍රශංසාවන් හිමිවන්නේ ලෝකයේ මවා එහි සියල්ලන් පාලනය කර සිටින්නා වන අල්ලාහ් සුබ්හානහු තාලා හටයි. ඔහුගේ ශාන්තිය හා සමාදානය මෙලොවට අවසන් වශයෙන් පැමිණි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට හා එතුමාණන් අනුගමනය කරමින් ජීවත් වූ එතුමාණන්ගේ අනුගාමිකයන් මිත්‍රවරුන්ටද පවුලේ ඥාතීන්ටද හිමි වේවායි පවසමින් සහෝදරියනි ප්‍රථමයෙන් ඔබලා සියලුම දෙනාට අල්ලාහ් සුබ්හානහු තාලාගේ ශාන්තිය හා සමාදානය උදා වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. අද අපි සාකච්ඡා කරන මාතෘකාව ඉස්ලාමීය කාන්තාවක් වශයෙන් ඇයගේ වගකීම් කුමක්ද කියන එක පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම මෙය ඊට වැදගත් කාලීන මාතෘකාවක්. මෙම විශ්වය තුල අල්ලාහ් සුබ්හානහු වතාලා කාන්තා පිරිමි දෙපාර්ශ්වයකම නිර්මාණය කර ඒ අයට ආවේනික වූ වගකීම් පවරා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් දහම තුල කාන්තාවන්ට හිමිවන ස්ථානය ඊට සුවිශේෂී ස්ථානයක්. යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට කාන්තාවගේ සහයෝගය ඊටමත් අවශ්‍ය වෙනවා. ඇත්ත වශයෙන්ම එම වැඩ කොටස බොහෝ දුරට පැවරී තිබෙන්නේ කාන්තාවටයි. සහෝදරියන් වශයෙන් අපි සියල්ල අවබෝධ කරගත යුතුයි. කාන්තාවට ඉස්ලාම් දහම තුළ කොයි වගේ වගකීමක් පැවරී තිබෙන්නේද? පිරිමින් ඉස්ලාම් දහමට ඉටු කරන ඒ යුතුයකම් කොටස ඒ සමාන කොටසක් ඒ වගේම කාන්තාවගේ ශක්තියට හා හැකියාවන්ට අනුකූලව ඇයටත් ඊට වැදගත් වැඩ කොටසක් ඉටු කිරීමට තිබෙන බව තේරුම් ගත යුතුයි. සුද්ධ අල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරන විට මෙසේ සඳහන් කරනවා. නියත වශයෙන් මුස්ලිම් පිරිමින්ද තවද මුස්ලිම් කාන්තාවන්ද මුස්ලිම් යනුවෙන් අදහස් කරන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලාට මුළුමනින් අවනත වී ජීවත් වන ඒ විදිහට ජීවත් වන පිරිසට මුස්ලිම් කියා අපි ප්‍රකාශ කරනවා. නියත වශයෙන් මුස්ලිම් පිරිමින්ද තවද මුස්ලිම් කාන්තාවන් ඒ වගේම විශ්වාසවන්තයින් පිරිමින් විශ්වාසවන්ත කාන්තාවන් තවද යාඥා කරන පිරිමින් යාඥා කරන කාන්තාවන් ඇත්ත කතා කරන පිරිමින් ඇත්ත කතා කරන කාන්තාවන් ඒ වගේම ඉවසීමෙන් සිටින පිරිමින් ඉවසීමෙන් සිටින කාන්තාවන් බියබැතිව සිටින පිරිමින් තවද බියබැතිව සිටින කාන්තාවන් දාන ධර්මයන් කරන පිරිමින් තවද දාන ධර්මයන් කරන කාන්තාවන් උපවාසයේ නිරත වන පිරිමින් උපවාසයේ නිරත වන කාන්තාවන් තමන්ගේ රහස් අවයවයන් වැරදි මාර්ගයට යොමු නොවි ආරක්ෂා කරන පිරිමින් ආරක්ෂා කරන කාන්තාවන් අල්ලාහ් සුබ්හානහු තාලා සිහිපත් කරන පිරිමින් අල්ලාහ් සුබ්හානහු තාලා සිහිපත් කරන කාන්තාවන් ඒ වගේම මේ අයට අල්ලාහ් සුබ්හානහු තාලා මහඟු දායාදයන් මහඟු ප්‍රසාදයන් ඒ වගේම ඔහුගේ සමාව අල්ලාහ් සුබ්හානහු තාලාගේ සමාව සූදානම් කර තිබෙන බව සුද්ධ අල් කුර්ආනයේ අල් අස්හාබ් නම් පරිච්ඡේදයේ 35 වන වාක්‍යයේ සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම මෙම සුද්ධ අල් කුර්ආනයේ පාඨය වෙත අපගේ අවධානය යොමු කරන්නේ නම් මෙහි කෙසේ පිරිමින් සිහිපත් කර තිබෙනවාද ඒ ආකාරයටම කාන්තාවන් පිළිබඳවද මෙහි සිහිපත් කර තිබෙනවා. අල්ලාහ් සුබ්හානහු තාලා මුළුමනි නවනත වී අල්ලාහ් සුබ්හානහු තාලාට මුළුමනි නවනත වී ජීවත් වීම යනු පිරිමි පාර්ශවයට පමණක් අයත් දෙයක් නොවේ. පිරිමි පාර්ශවයට පමණක් අයත් දෙයක් නොවේ. කාන්තාවන්ටද මුළුමනින් අල්ලාහ් සුබ්හානහු තාලාට අවනත වී කාන්තාවන්ද ජීවත් විය යුතුයි. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු තාලා කෙරෙහි අල්ලාහ් කෙරෙහි කුමන කරුණ පිළිබඳ විශ්වාස කරන්නට නියෝග කළේද ඒ කරුණ පිළිබඳ සැබෑ විශ්වාසයක් කාන්තාව තුළ පැවතිය යුතුයි. ඒ වගේම ඇය යාඥා කටයුතු වල අලසභාවයකින් තොරව ඇය නිරත විය යුතුයි. පිරිමි පාර්ශවය ගත් කල
ඔවුන් සලාතය සමූහ වශයෙන් ඉටු කිරීමේ අනිවාර්යභාවයක් පැවතුනත් කාන්තාවන්ට එහි ලිහිල් භාවයක් ලබා දී තිබෙනවා. කාන්තාවන්ට සලාත් කිරීමේදී නිවසේ සිට සලාත් ඉටු කිරීමේ අවස්ථාවක් ලබා දී තිබෙනවා. කාන්තාවන් සලාතයන් තම නිවෙස්වල ඉටු කිරීම ඉතා වැදගත් ලෙස ඉස්ලාම් සඳහන් කරන්නේ. කාන්තාවන්ගේ වැඩ කොටස නිසි ලෙස අවබෝධ කරගෙන වටහාගෙන කාන්තාවන් තම නිවසේදී සලාතය ඉටු කළත් කෙසේ පිරිමියෙකු මස්ජිදයට ගොස් සලාතය ඉටු කරන්නේද ඒ හා සමාන ප්‍රසාදයන් කුලියන් ඇයටත් හිමි වෙනවා. ප්‍රසාදයන් ඇයටත් හිමි වෙනවා. ඒ වගේම සත්‍ය කතා කරන කාන්තාවන් ඇයගේ මුවින් පිටවන්නේ සත්‍ය පමණයි. ඇය තම ජීවිතය තුළ සත්‍ය පමණයි කතා කරන්නේ කියන එක අල්ලාහ් සුබ්හානහු තාලා මෙම සුදු අල් කුර්ආන් පාඨය තුලින් සඳහන් කරනවා. ඒ වගේම ඇය ඉවසීමෙන් කටයුතු කරනවා. ඉවසීම යනු ඊතා උසස් යාඥාවක්. ඊතා උසස් යාඥාවක්. ඉවසීම යන මෙම යාඥාව අල්ලාහ් සුබ්හානහු තාලා වෙනුවෙන් පැවතිය යුතුයි. අපේ ජීවිතය කතරම් ප්‍රශ්නයන්, ඒ වගේම අපේ ජීවිතයේ කතරම් ප්‍රශ්නයන්, ඒ වගේම කරදරයන් මේ සියලුම අවස්ථාවලදී කාන්තාවන් ඉවසීමෙන් කටයුතු කරන බව අල්ලාහ් සුබ්හානහු තාලා සිහිපත් කරනවා. අල්ලාහට බියබැතිව ඇය ජීවත් වෙනවා. තම සතු දැයින් අල්ලාහගේ මාර්ගයේ ඇය දාන ධර්ම කරනවා. ඇය නිසි ලෙස උපවාසයේ නිරත වෙනවා. ඒ වගේම ප්‍රියාදර සොහයුරියනි තමන්ගේ රහස් අවයවයන් වැරදි මාර්ගයට යොමු නොවීමට ඉඩ නොදී තමන් ආරක්ෂා කරගන්නවා. අල්ලාහ් සුබ්හානහු තාලාව අඛණ්ඩව ඇය සිහිපත් කරනවා. මේ සියල්ලක්ම මුස්ලිම් කාන්තාවක් තුළ පැවතිය යුතු උසස් ගුණාංගයන් වශයෙන් අල්ලාහ් සුබ්හානහු තාලා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. අන්නේම නිසා සහෝදරියනි අපගේ ජීවිතය ඉස්ලාම් සඳහන් කරන ආකාරයට සුද්ධ අල් කුර්ආනයේ හා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මඟ පෙන්වීම අනුව අපි ජීවිතය සකසා ගන්නා විට අල්ලාහ් සුබ්හානහු තාලා ඒ පොරොන්දු වන ස්වර්ගය ඇත්ත වශයෙන්ම අපිට හිමි වෙනවා. අපිට පිරිනමනවා. සුදු අල් කුර්ආනයේ කෙරෙහි අපි අවධානය යොමු කරන විට සහෝදරියනි අපි ඉතිහාසය තුල දැක්කා කාන්තාවකට ආත්මයක් තිබෙනවාද කියා තර්ක කළ යුගයක්, විවාද කළ යුගයක් අපි ඉතිහාසය තුල දැක්කා. කාන්තාවට ජීවිතයක් තිබෙනවාද කියා පවා තර්ක කරන ඉතිහාසයේ තැන් අපි දැක්කා. නමුත් ඉස්ලාම් දහම කාන්තාවට කෙතරම් උසස් ස්ථානයක් ලබා දෙනවාද කියන එක සලකා බලන්න. එකල සුදු කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් මා පිළිගත්තා. ඒ වගේම ඔවුන් කරන යහපත් ක්‍රියාවන් එය පිරිමින් වෙන්න පුළුවන්, කාන්තාවන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ එම යහපත් ක්‍රියාවන් මම විනාශ කරන්නේ නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලා කියන ප්‍රකාශ කරනවා. අල්ලාහ් සුබ්හානහු තාලා විනාශ කරන්නේ නැහැ. එයට ලබා දිය යුතු ප්‍රසාදයන් කුලිය අල්ලාහ් සුබ්හානහු තාලා ලබා දෙන බවට සුදු අල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා පොරොන්දු වෙනවා. මෙම සුදු අල් කුර්ආනයේ පාඨය වෙත අපගේ අවධානය යොමු කරන විට පිරිමි පාර්ශ්වය පමණක් කරන යහපත් ක්‍රියා පිළිබඳව මෙහි සඳහන් වන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරියනි ඔබලා ඔවුන් කරන යහපත් ක්‍රියාවන්ට පමණයි මුල් තැන ලබා දෙන්නේ කියා සුදු අල් කුර්ආනයේ සඳහන් කරන්නේ නැහැ. මේ සුදු අල් කුර්ආනයේ පාඨය තුලින් සඳහන් වෙන්නේ නියත වශයෙන්ම කාන්තාවන් කරන යහපත් ක්‍රියාවන් වලටද ඊට උසස් ප්‍රසාදයන් හිමිවන බවයි. තවත් තැනක සුදු අල් කුර්ආනයේ අන් නිසා නම් පරිච්ඡේදයේ 4 වන වාක්‍යයේ සඳහන් කරනවා. ප්‍රථමයෙන් කිව යුතුයි අන් නිසා එම අරාබි වචනේ තේරුම කුමක්ද? කාන්තාවන්. අපි සුදු කුර්ආනයේ වෙත අපේ අවධානය යොමු කරලා බලන විට පිරිමින් කියා පරිච්ඡේදයක් අල් කුර්ආනයේ අපිට දකින්නට බෑ. අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අන් නිසා කාන්තාවන් කියා සුදු අල් කුර්ආනයේ පරිච්ඡේදයක් පැවතීම තුලින් අපට තහවුරු කරගන්නට පුළුවන් කොයිතරම් දුරට කාන්තාවන් කාන්තාවට ඉස්ලාම් මුල් තැන ලබා දී තිබෙනවාද කියා. කවුරුන් යහපත් ක්‍රියාවන් කරයිද එම යහපත් ක්‍රියාවන් කරන්නන් පිරිමින් වෙන්න පුළුවන්, කාන්තාවන් වෙන්න පුළුවන්. ඔවුන් විශ්වාසවන්තයින් ලෙස යහපත් ක්‍රියාවන් කරන විට ඔවුන් අපි ස්වර්ගයට ප්‍රවිෂ්ඨ කරනවා, ඔවුන් ඇතුල් කරනවා කියා සුදු අල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා පවසනවා, ප්‍රකාශ කරනවා. මෙම පාඨය තුලිනුත් අපිට තහවුරු වෙන්නේ මොකක්ද? පිරිමින්ට පමණක් නොවේ, කාන්තාවන් කරන එම යහපත් ක්‍රියාවන් වලටත් උසස් සෞභාග්‍යයන් පිරිනැමෙන බව මෙම සුදු අල් කුර්ආනයේ පාඨයන් තුලින් අපට තහවුරු කරගන්නට පුළුවන්.
අන්න ඒ නිසා සහෝදරියනි අපි ඉස්ලාම් ධර්මයේ තුල සිටින අපි මුස්ලිම් යන නම ලබා තිබෙන අපි ඉටු කළ යුතු වැඩ කොටස කුමක්ද? ඉස්ලාම් වෙනුවෙන් මම මුස්ලිම් වරයෙක් වශයෙන් මුස්ලිම් කාන්තාවක් වශයෙන් මම මෙම ධර්මයේ වෙනුවෙන් ධර්මයට ඉටු කළ යුතු ඊට වැඩ කොටසක් තිබෙන බව තේරුම් ගන්නට ඕන. ඒ අපි නිසිලෙස අවබෝධ කරගෙන වටහාගෙන අපේ ජීවිතය සකසා ගත යුතුයි. සුද්ධ අල් කුර්ආනය වෙතට ඔබගේ අවධානය යොමු කරන්න. සුද්ධ අල් කුර්ආනය තුල විනිශ්චය දිනයතෙක් පැමිණෙන්නා වූ විනිශ්චය දිනයතෙක් මේ ලෝකයේ ජීවත් වන එම මානව සංහතියටම අල්ලාහ් සුබ්හානහු වතාලා උපමාවක් ගෙන හර දක්වනවා. එම උපමාව තුලින් පෙන්눔 කෙරෙන්නේ විශ්වාසවන්ත පිරිමින්ට උපමාවක් අල්ලාහ් සුබ්හානහු වතාලා ගෙන හර දක්වනවා. ආදර්ශමත් කාන්තාවන් දෙදෙනෙක්. ආදර්ශමත් කාන්තාවන් දෙදෙනෙක්. එම ආදර්ශමත් කාන්තාවන් දෙදෙනාගේ උදාහරණය කුමක්ද? සුද්ධ අල් කුර්ආනයේ මෙම උපමාව දෙස ඔබගේ අවධානය යොමු කරන්න. ෆිරාවුන්ගේ බිරිඳ වශයෙන් සිටි ඔහුගේ එම බිරිඳ විශ්වාසවන්තනීය කාන්තාවක්. එම විශ්වාසවන්තනීය කාන්තාව අල්ලාහගේ ඒක දේවත්වයේ අය පිළිගත්තා. නමුත් ෆිරාවුන්ගේ මුළු ලොවටම ෆිරාවුන් කියාගෙන හිටියේ මොකද්ද? කියමින් හිටියා මා තමයි ඔබගේ හිමිපාණන්. මටයි ඔබලා යාඥා කළ යුත්තේ කියා. ෆිරාවුන් ලොවටම දෙවියන් ලෙස ප්‍රකාශ කරනුයි හිටියේ. ෆිරාවුන් මුළු ලොවටම පවසමින් සිටින විට ඔහුගේ බිරිඳ එනම් ෆිරාවුන්ගේ බිරිඳ ඉස්ලාම් දහම එනම් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඒකත්වයේ විශ්වාස කරමින් ඇය මෙම ෆිරාවුන්ගේ මෙම සංකල්පය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. මෙම සංකල්පය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. ෆිරාවුන් ගෙන හැර දැක්වූ එම ප්‍රතිපත්තිය අසත්‍ය වූ ඒ වගේම මිත්‍යා සංකල්පයක් වශයෙන් සලකා ඇය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. සහෝදරියනි ෆිරාවුන්ගේ බිරිඳ එවකට ජීවත් වූ ඊතා සෞභාග්‍යමත් ජීවිතයක් ගත කළ කාන්තාවක්. මේ ලෝක ජීවිතය ඊතා සෞභාග්‍යමත්ව ගත කළ කාන්තාවක් තමයි ෆිරාවුන්ගේ බිරිඳ. නමුත් ඇය තම ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඈත් වී අල්ලාහ් සුබ්හානහු තාලාගේ ඒක දේවත්වය පිළිගැනීම නිසා බොහෝ දුක්ඛම් කටුළු වලට ඒ වගේම වද හිංසාවලට මුහුණ දීමට ඇයට සිදු වුණා. ප්‍රියාදර සොහයුරිනි කොතරම් දුරට කියනවා නම් ඇය ප්‍රාර්ථනා කළ බව සුද්ධ අල් කුර්ආනය සිහිපත් කරනවා. ඇය අල්ලාහ් සුබ්හානහු තාලාගෙන් මෙසේ ප්‍රාර්ථනා කළා මාගේ හිමියාණනි මට ස්වර්ගයේ මාලිගාවක් තනන්න. ඒ වගේම ෆිරාවුන්ගේ වද හිංසා වලින් මාව ආරක්ෂා කරන්න. ඒ වගේම මේ කුරිරු වද හිංසා කරන්නන්ගෙන්ද මාව ආරක්ෂා කරන්න කියා ඇය ප්‍රාර්ථනා කළ බව සුද්ධ අල් කුර්ආනය අපට සිහිපත් කරනවා. සහෝදරීනි ඇය ඊතා සෞභාග්‍යමත් ඊතා උසස් ලෞකික ජීවිතයක් ඇයට තිබුණා. ඇය ගත කළා. නමුත් ඇය එම ජීවිතය ප්‍රතික්ෂේප කළේ කුමක් සඳහාද? ෆිරාවුන්ගේ වද හිංසාවලට ලක්වීමට ඇයට සිදුුනේ කුමක් සඳහාද? ඒ වගේම එම සමාජයෙන් ඇය කොන් කරනු ලැබුවේ කුමක් සඳහාද? සත්‍ය වූ එකම දහම ඉස්ලාම් දහම ප්‍රායෝගික ධර්මය අල්ලාහගේ ඒක දේවත්වය පිළිගැනීම නිසායි. එම ඇය ඊතා එඩිතර වූ කාන්තාවක් විශ්වාසවන්ත පිරිමින් වෙන්න පුළුවන්. විශ්වාසවන්ත කාන්තාවන් වෙන්න පුළුවන්. අවසාන විනිශ්චය දිනයතෙක් පැමිණෙනා වූ සියලු අයට ආදර්ශමත් කාන්තාවක් වශයෙන් අල් කුර්ආනයේ ඇයව සිහිපත් කරනවා. ප්‍රියාදර සොහයුරියනි අන්න ඒ නිසා සහෝදරියනි මේ තුලින් කාන්තාව වන ඔබලා ආඩම්බර විය යුතුයි. අපි ගෞරවයට පත් විය යුතුයි. ඇත්ත වශයෙන්ම මේ වගේ ජීවිතයක් අපි සකසා ගැනීමට වෙරදැරිය යුතුයි. ප්‍රියාදර සොහයුරියනි ඒ වගේම සුද්ධ අල් කුර්ආනයේ වෙත අපගේ අවධානය යොමු කරන විට තවදුරටත් අල්ලාහ් සුබ්හානහු තාලා සඳහන් කරනවා ඊසා අලයිහිස්සලාම් ගේ මව එනම් ජේසුතුමාණන්ගේ මව වූ මරියම් අලයිහිස්සලාම් තුමිය ගැන ඊතා ආදර්ශමත් ජීවිතයක් බවට අල්ලාහ් සුබ්හානහු තාලාට අවනත වූ කාන්තාවක් වශයෙන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ නියෝගයන්ට මුළුමනින් අවනත වූ කාන්තාවක් වශයෙන් ඇය ජීවත් වුණා. කවුද? මරියම් අලයිහිස්සලාම් තුමිය. ඇය මුළු ලෝකවාසී ජනතාව අතරින් ඊටමත් ආදර්ශමත් කාන්තාවක් වශයෙන් ඇය තෝරාපත් කරනු ලැබුවා කියා සුද්ධ කුර්ආනයේ සඳහන් කරනවා. මෙන්න මේ වගේ උසස් ආදර්ශමත් කාන්තාවන් කෙසේ ජීවත් වූවාද ඒ අනුව අපේ ජීවිතයේද සකසා ගැනීමට අපි වෙරදරිය යුතුයි. ඒ වගේම අපේ ශාස්ත්‍රවන්තයන්න් වන මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්
තමන්ගේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරනේම මොහොතේදී දාවා කටයුතු ආරම්භ කරනේම මොහොතේදී රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ඇත්ත වශයෙන්ම අවංකවම සහයෝගය ලබා දුන් තමන්ගේ මුළු ශේෂතම කැපකල කාන්තාවක් තමයි එතුමාණන්ගේ බිරිඳ වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය. ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය තමන් සතු පැවතුන ඒ මුළු ශේෂතම මිල මුදල් සියල්ල ඉස්ලාම් දහම වෙනුවෙන් ඉස්ලාම් ධර්මයේ වෙනුවෙන් මේ ලෝකයේ වර්ධනය වීම සඳහා ඒ ඉස්ලාම් දහමේ දියුණුව දක්වා ඇය කැපකලා කියන එක අපි හදිස් ග්‍රන්ථ වලින් හදිස් වලින් අපි දකින දෙයක්. ඒ වගේම ඇයගේ ඉතිහාසය තුලින් දකිනවා කේතරම් දුරට කියනවා නම් ශාස්ත්‍රවන්තයාණන් වරක් සිහිපත් කරනවා ආමන්තු බි khairu කෆරු බි අන්නාස් මිනිස්සුන් මාව ප්‍රතික්ෂේප කළ විට ඇය මාව විශ්වාස කළා. ඔය වගේම ජනතාව මාව අසත්‍ය කළ විට ඇය මාව සත්‍ය කළා. ඒ වගේම ඇයගේ ශේෂත මිල මුදල් තුලින් ඇය මට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා කියා සඳහන් වන පුවතක් අහමඩ් වැනි හදිස් මූලාශ්‍ර වල සඳහන් වන පුවතක්. මේ පුවත තුලිනුත් අපට දැක ගන්නට පුළුවන් ඉස්ලාම් දහමේ වැඩි දියුණුව සඳහා අවුරුදු 1400කට පෙර මෙලොවට අවතීර්ණ වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස කරගෙන යාම සඳහා ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය කතරම් දායකත්වයක් ලබා දුන්නාද කියන එකට මෙය ඉතා කදිම නිදසුණක්. ඉතින් ඒ වගේම සහෝදරියනි තවත් චරිතයක් තමයි ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය. වෙත අපගේ අවධානය යොමු කළොත් ඇය ඉතා බුද්ධිමත් කාන්තාවක්. ඇය ඉස්ලාම් ධර්මයේ පිළිබඳ ඉතා ලොකු ඥානයක් ඇය සතුව පැවතුණා. කතරම් දුරට කියනවා නම් සහාබාවරුන් සඳහන් කරනවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මිත්‍රවරුන් සඳහන් කරනවා ඉස්ලාම් පිළිබඳව අපි යම් දෙයක් විමසා දැනගන්නට සිටුවේ නම් අපි යන්නේ ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය වෙතයි. ඇය වෙත ගොස් එම කරුණු පිළිබඳව අපි විමසා සිටිනවා. ඇය සම්පූර්ණ විස්තරයක් අපිට ලබා දෙනවා. ඒ තරම් ලොකු ඥාන සම්භාරයක් ඉස්ලාම් පිළිබඳව ඇය සතුව පැවතුන බව අපිට හදිස් ග්‍රන්ථ තුලින් දැක ගන්නට පුළුවන්. එහෙමනම් ඇත්ත වශයෙන්ම ඉස්ලාම් දහම තුල අධ්‍යාපනය ඒ වගේම ඉස්ලාම් පිළිබඳ ඥානය අපි ලබා ගැනීමේ මේ අවශ්‍යතාවය අපිට මේ තුලින් තහවුරු වෙනවා. ප්‍රියාදර සොහයුරියනි ඇත්ත වශයෙන්ම ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය කතරම් දුරට හදිස් වාර්තා කර තිබෙනවාද කියා බලන විට අබූ හුරේරා රලියල්ලාහු අන්හු තුමාණන්ගෙන් පසු වැඩිම හදිස් වාර්තා කළ කාන්තාව වශයෙන් ඇය සිටින්නේ. ඒ තරම් අපේ ශාස්ත්‍රවරයාණන් වන මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම භාර්යාවන්ට ඉස්ලාමීය දැනුම ලබා ගැනීමේ අවස්ථාව ලබා දුන්නා. අන්න ඒ නිසා අපිට ඉස්ලාමීය දැනුම අවශ්‍යයි. ඉස්ලාමීය දැනුම අප තුළ පැවතිය යුතුයි. අපි අපේ ජීවිතය නිසියාකාරව සකසා ගන්නට පුළුවන් වන්නේ ඒ වගේම අපේ දූ දරුවන් නිසි ලෙස හදා වඩා ගන්නට අපිට පුළුවන් වන්නේ ඒ වගේම අපේ සෙසු අයට ඉස්ලාම් ධර්ම පිළිබඳව නිසි ලෙස පහදා දීමට අපට දැනුම අවශ්‍ය වෙනවා. ඒ දැනුම අනිවාර්ය වෙනවා. ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ අපි වැය කළ යුතුයි. අපේ කාලය අපි වැය කළ යුතුයි. ඉස්ලාම් ධර්ම කාන්තාවට මේ සඳහා කොයිතරම් මූලිකත්වයක් ලබා දී තිබෙනවද කියන එකට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය වාර්තා කරන පුවතක ඇය සඳහන් කරනවා ඊතා ශ්‍රේෂ්ඨ කාන්තාවන් අන්සාරි කාන්තාවන් වේ. අන්සාරි කාන්තාවන් කියන්නේ මදීනාවට අයත් කාන්තාවන්. මදීනා නගරයට අයත් ඒ මදීනාවේ ජීවත් වූ කාන්තාවන් තමයි ඊතා ශ්‍රේෂ්ඨතම උසස් කාන්තාවන් යනුවෙන් ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසනවා. පවසා ඇය කියා සිටිනවා ඇය පවසනවා ඇත්ත වශයෙන්ම ඉස්ලාම් පිළිබඳ ඥානය ඒ දැනුම ලබා ගැනීමට ඔවුන්ට ලැජ්ජාව කියන එක බාධාවක් වුණේ නැහැ කියා. ඒ ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය සඳහන් කරන පුවතක බුහාරි වැනි මූලාශ්‍රවල සඳහන් වෙනවා මෙම පුවත. ඒ වගේම අන්න ඒක නිසා තමයි මේ පුවත් වලින් අපට ලැබුණු අපි තහවුරු කර ගන්නට වෙනවා එවකට ජීවත් වූ කාන්තාවන් ඉස්ලාමීය දැනුම ලබා ගැනීම සඳහා ශාස්ත්‍රවන්තයාණන් වෙත පැමිණ කතරම් දුරට ඉස්ලාම් පිළිබඳ දැනගත්තාද කියන එක තවත් පුවතක සඳහන් වෙන පුවතක් බලන්න. මෙම පුවත අබූ සයිද් අල් ඛුදරි රලියල්ලාහු අන්හු තුමා වාර්තා කරන පුවතක්. බුහාරි වැනි මූලාශ්‍රවල සඳහන් වන පුවතක්. කාන්තාවක් පැමිණ ශාස්ත්‍රවන්තයාණන්ගේ සභාවට කාන්තාවන් පැමිණ කියනවා ගලබනා අලයික රිජාල් අපිව
අභිබවා පිරිමින් දහම පිළිබඳ ඥානය ඔබෙන් ලබා ගන්නවා. ඔවුන්ට ඔබ වැඩිපුර අවස්ථාවක් පිරිනමනවා. ඔබ ලබා දෙනවා. අන්න ඒ නිසා අපිටත් ඉස්ලාම් පිළිබඳ ඥානය දැනුම ලබා ගැනීම සඳහා දවසක් දිනයක් වෙන් කරන්න කියා කාන්තාවන් ඉල්ලා සිටින විට අපේ ශාස්ත්‍රවන්තයාණන් වන මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කුමද්ද කියන්නේ ඇත්ත වශයෙන්ම සහෝදරියනි මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතු තව කරුණක් තියෙනවා. ඊට වැදගත් කාරණයක් නම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උපත ලැබූ එම සමාජය තුල කාන්තාවගේ ජීවත් වීමේ නිදහස උදුරා ගැනීමේ සිටි සමාජයක්. ඒ නිදහස උදුරාගත් සමාජයක්. එම සමාජය තුල කාන්තාවට ජීවත් වීමේ අයිතිය පවා තිබුණේ නැහැ. එවැනි තත්වයක් තුල මෙවැනි පසුබිමක් තුල කාන්තාවන්ට අපේ ශාස්ත්‍රවන්තයාණන් කතරම් ලොකු මූලිකත්වයක් ලබා දෙනවාද කියා බලන්න. කාන්තාවට දැනුම අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කාන්තාවන් වෙනුවෙන් දිනයක් එතුමා වෙන් කළා. වෙන් කර එම දිනෙහි කාන්තාවන්ට අපේ ශාස්ත්‍රමන්ත්‍රයාණන් වන මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විශේෂ දේශන පැවැත්වුවා. කාන්තාවන් වෙනුවෙන් එම දේශන අතරවාරයේදී වරක් අපේ ශාස්ත්‍රවන්තයාණන් සඳහන් කරනවා. එම අපේ ශාස්ත්‍රවන්තයාණන් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ගේ දේශනාවේදී මෙන්න මෙහෙම සඳහන් කරනවා. කාන්තාවක් ඇයට දරුවන් 3 දෙනෙක් සිට එම දරුවන් 3 දෙනාම මෙලොවෙන් සමුගන්නේ නම් එම දරුවන් 3 දෙනා මෙලොවෙන් සමුගත් විට එම මව එම කාන්තාව අල්ලාහ් සුබ්හානහු වතාලා වෙනුවෙන් ඉවසීමෙන් සිටියා නම් අල්ලාහ් සුබ්හානහු වතාලා වෙනුවෙන් කටයුතු කළා නම් ඇත්ත වශයෙන්ම එම දරුවන් ඇයවට නිරයට යෑමට වළක්වනවා. නිරේ යෑමට සඳහා ඒ දරුවන් නිරේ ඉදිරියේ සිට ගන්නවා. ඇයට නිරයට යාමට ඉඩ දෙන්නේ නැහැ. නිරේ තිරයක් වශයෙන් සිටින බව අපේ ශාස්ත්‍රවන්තයාණන් එතුමාණන් දේශනාවේදී සඳහන් කළා. එවිට කාන්තාවන් නැගිට ප්‍රශ්න කරනවා. දරුවන් දෙදෙනෙකු මේ ගිය විටත් මේ භාග්‍ය ලැබෙනවාද කියා. එවිට ශාස්ත්‍රවන්තයාණන් පැවසුවා ඇත්ත වශයෙන්ම දරුවන් දෙදෙනෙකු මේ ගිය විටත් මෙම භාග්‍ය ඔබලාට හිමි වෙන බව. සහෝදරියනි ඇත්ත වශයෙන්ම මෙම මෙලොව ජීවිතය තුළ කාන්තාවකට ඒ වගේම මවකට මුහුණ දෙන්නට සිදුවන ඉතාමත් අසීරු සිදුවීමක් තමයි තමන්ගේ දරුවන් මෙලොවින් සමු ගැනීමේ අවස්ථාවයි. නමුත් මෙම අවස්ථාවේදී පවා කාන්තාවන් ඉවසීමෙන් කටයුතු කරනවා නම් එම කාන්තාවන් ඔවුන්ව නිරයෙන් එම දරුවන් ඔවුන්ව නිරයෙන් ආරක්ෂා කරන බව අපේ ශාස්ත්‍රවන්තයාණන් සඳහන් කළා. මේ පුවත බුහාරි වැනි මූලාශ්‍රවල සඳහන් වෙනවා. මේ පුවත ඔබලාට සිහිපත් කළේ කාන්තාවන් ශාස්ත්‍රවරයාණන් වෙත පැමිණ අපට දිනයක් වෙන් කරන්න ඉස්ලාම් පිළිබඳ ඥානය ලබා ගැනීම සඳහා ඉස්ලාම් පිළිබඳ දැන ගැනීම සඳහා අපට දිනයක් වෙන් කරන්න කියා ඉල්ලා සිටි විට අපේ ශාස්ත්‍රවන්තයාණන් එම කාන්තාවන්ට මුල් තැනදී ඔවුන්ගේ එම ප්‍රකාශයට ඔවුන්ගේ එම ඉල්ලීමට මුල් තැනදී ඔවුන්ට දිනයක් ලබා දුන්නා. ප්‍රියාදර සොහොයුරියනි මේ සිද්ධියෙන් අපට තහවුරු වෙනවා කොතරම් එවකට ජීවත් වූ කාන්තාවන් තුළ ඉස්ලාමීය දැනුම ලබා ගැනීමේ ආසාවක් පැවතුනාද කියන එක. ඉස්ලාමීය දැනුම ලබා ගැනීමේ ආසාවක් ඒ කාන්තාවන් තුළ එදා හිටපු සමාජයට කොයිතරම් ආසාවක් තිබුණාද. අන්න ඒ නිසා සහෝදරියනි අපි අපේ ජීවිතය තුළ ලෞකික කටයුතු සඳහා අපි ලෞකික අවශ්‍යතාවයන් සඳහා ඒවා සපුරා ගැනීම සඳහා ඉටු කර ගැනීම සඳහා බොහෝ වේලාවන් අපි වැය කරනවා. ඒ වගේම අපි ඉස්ලාම් පිළිබඳ දැනුම ලබා ගැනීමට අපි කාලය වැය කළ යුතුයි. සමහර අය ඒ වගේම සමහර උදවිය පදනම් විරහිතව ඉදිරිපත් කරන චෝදනාවක් නම් ඉස්ලාම් දහම කාන්තාවට දැනුම අධ්‍යාපනය ලබා ගැනීමට අයිතියක් ලබා දී නැහැ. ඒ වගේම එම අයිතිය උදුරාගෙන තිබෙනවා. මේ වගේ පදනම් විරහිත විවිධ චෝදනාවන් අපි සමාජය තුළ දකිනවා. නමුත් ඉස්ලාම් එසේ නොව කාන්තාවට එම අවස්ථාවන් කෙතරම් ලස්සනට උදා කර දී තිබෙනවාද කියන එකට මේ සාධක ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම බලන්න සුදු අල් කුරානයේ සඳහන් වෙනවා 9 වන පරිච්ඡේදයේ 71 වෙනි එක සහ 72 වෙනි වාක්‍ය වශයෙන් මෙහි සඳහන් වෙනවා විශ්වාසවන්ත පිරිමින් ඒ වගේම විශ්වාසවන්ත කාන්තාවන් ඔවුන් තවත් සමහරුන්ට මිත්‍රවරුන් වශයෙන් සිටිනවා. ඒ වගේම ඔවුන් කරන්නේ කුමක්ද? යහපත ඔවුන් නියෝග කරනවා. ඒ වගේම අයහපත ඔවුන් වළක්වනවා. සලාතිය ඔවුන් ස්ථාපිත කරනවා. සකාත් නම් සුද්ධකාර බද්ද ඔවුන් නිසි ලෙස ඉටු කරනවා. ඒ වගේම අල්ලාහ් සුබ්හානහු වතාලා සහ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ශාස්ත්‍රවන්තයාණන් වනට ඔවුන් අවනත වී ජීවත් වෙනවා. මොවුන්ටයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දයාව කරුණාව හිමිවන්නේ කියා සුදු කුරානයේ සඳහන් වෙනවා. මෙම පාඨය දෙසට ඔබගේ අවධානය මදක් යොමු කරන්න.
මේ පාඨය තුලින් මේ සුද්ධ අල් කුර්ආනයේ වැකිය තුලින් සඳහන් වන කාරණේ නම් විශ්වාසනීය කාන්තාවන්ටත් ඉතා වැදගත් වගකීමක් රාජකාරියක් පැවරෙනවා. ඒ කුමක්ද? යහපත නියෝග කර අයහපත වැළැක්වීමයි. යහපත නියෝග කර අයහපත වැළැක්වීමයි. ඇත්ත වශයෙන්ම කවුරුන් හෝ තර්ක කරනවා නම් කවුරුන් හෝ කියනවා නම් ඉස්ලාම් ධර්මය ඉස්ලාම් තුල කාන්තාවට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය ලබා දී නැහැ කියා තර්ක කරනවා නම් සුද්ධ කුරානයේ කෙසේද සඳහන් කරන්නේ කාන්තාවක් යහපත නියෝග කළ යුතුයි අයහපත වැළැක්විය යුතුයි කියා. කෙසේද සුද්ධ අල් කුරානයේ ප්‍රකාශ කරන්නේ? ඇත්ත වශයෙන්ම යහපත නියෝග කිරීමටත් අයහපත වළක්වාලීමටත් ඇයට දැනුම අවශ්‍යයි, ඥානය අවශ්‍යයි, දැනුම අවශ්‍යයි. මේ සුද්ධ අල් කුරානයේ පාඨය තුලින් අපට තහවුරු වෙනවා කාන්තාවන් අනිවාර්යෙන් අධ්‍යාපනය ලබා ගත යුතුයි. ඒ තමයි අපේ ශාස්ත්‍රවන්තයන්න් වන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ බිරිඳ වන ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය ඉස්ලාම් දහම පිළිබඳ ඉතා ලොකු ඥාන සම්භාරයක් සතු කාන්තාවක් වශයෙන් සිටියා. ඒකතරම් දුරට කියනවා නම් ජේෂ්ඨ සහබාවරුන් පවා ජේෂ්ඨ සහබාවරුන් කරන ප්‍රකාශයන් පවා නිවැරදි කරන කාන්තාවක් වශයෙන් ඇය සිටියා. වරක් උමර් රලියල්ලාහු අන්හු තුමා ප්‍රකාශ කළා. වරක් උමර් රලියල්ලාහු අන්හු තුමා පැවසුවා කෙනෙකු මිය ගිය විට කෙනෙකු මෙලවින් සමුගත් විට එම අවස්ථාවේදී කවුරුන් හෝ හඬා වැළපෙනවා නම් එම මිය ගිය තැනැත්තාට දඬුවම් ලැබෙනවා. ඔහුට එය කරදරයක් වන බව සඳහන් කළ විට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය එම ප්‍රකාශය නිවැරදි කළා. එම ප්‍රකාශය නිවැරදි කළා. ඇත්ත වශයෙන්ම ශාස්ත්‍රවන්තයන් මේ ප්‍රකාශ කළේ යුදෙව්වෙකු හෝ යුදෙව් ජාතිකයෙකු මිය ගිය අවස්ථාවේදී කියා ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය එම ජේෂ්ඨ සහභාවරයා වන උමර් රලියල්ලාහු අන්හු තුමාගේ ප්‍රකාශය නිවැරදි කරන තරමට ඇයට දැනුම පැවතුනා නම් ඒ තරම් ඉස්ලාමීය කාන්තාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නා නම් කොහොමද කෙනෙක් ප්‍රකාශ කරන්නේ තර්ක කරන්නේ ඉස්ලාම් කාන්තාවට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය ලබා දුන්නේ නැහැ කියා? ඇත්ත වශයෙන්ම අපි මේ ලෝකය තුල දකිනවා විවිධ මාධ්‍යයන් ඔස්සේ ඉස්ලාම් දහමට විරුද්ධව ඉස්ලාම් දහමට එරෙහිව පදනම් විරහිත චෝදනාවන් එල්ල කිරීම. නමුත් අපි නිවැරදි විය යුතුයි. අපි ඉස්ලාම් පිළිබඳ නිසි ලෙස වටහා ගත යුතුයි. ඉස්ලාම් සියලු අයිතීන් කාන්තාවන්ට ලබා දී තිබෙනවා. එය නොවේ මාගේ මාතෘකාව. මා අද මගේ මාතෘකාව තුලින් ඔබලාට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපි අපේ වගකීම නිසි ලෙස අවබෝධ කරගත යුතුයි. අපි අපේ වගකීම නිසි ලෙස වටහා ගත යුතුයි. අපි පිරිමින් සමහර කාන්තා උදවිය සිතනවා පිරිමින් පමණක්ද දහම වෙනුවෙන් යමක් කළ යුත්තේ, ඉස්ලාම් වෙනුවෙන් යමක් කළ යුත්තේ ඔවුන්ටයි එම රාජකාරිය සියල්ල පැවරී තිබෙන්නේ. අපට කිසිම එවැනි රාජකාරියක් වගකීමක් පැවරී නැහැ කියා සමහර කාන්තාවන් සමහර සහෝදරියන් සිතනවා. ඒ ඇත්ත වශයෙන්ම වැරදි මතයක්. ඒ වැරදි මතයක්. අපි අවබෝධ කරගත යුතුයි. කාන්තාවන් වශයෙන් අපිට හැකි අයුරින් අපිට තිබෙන ශක්තියට ඒ ආකාරයට අපි ඉස්ලාම් වෙනුවෙන් වැඩ කොටසක් ඉටු කළ යුතුයි. ඒට උදාහරණයක් වශයෙන් තමයි මෙම ආදර්ශමත් කාන්තාවන් වූ ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය, ඒ වගේම ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය තමන්ගේ දැනුමෙන් ඉතා ලොකු වැඩ කොටසක් කරපු ඉස්ලාම් වෙනුවෙන් ඇයලා එතුමියලා ඉටු කළා. ඇත්ත වශයෙන්ම ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය තමන්ගේ ඥානය තුලින් තමන්ගේ දැනුම තුලින් ඉස්ලාම් දහමට ඉතා ලොකු වැඩ කොටසක් ඇය ඉටු කළා. ඒ වගේම ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය තමන් සතු ශේෂත ඒ ධනය තුලින් ඉස්ලාම් වෙනුවෙන් ඉතා ලොකු වැඩ කොටසක් ඉටු කළා. එහෙමනම් ඒ වගේම අපි අදිටන් කරගත යුතුයි. අපි අදහස් කරගත යුතුයි. කුමක්ද? අපි ස්ථීරව අප තුල මතයක් අපි රඳවා ගත යුතුයි. අපි මුස්ලිම් කාන්තාවන් වශයෙන් ඉස්ලාම් දහම වෙනුවෙන් අපි යමක් කළ යුතුයි. අපට මේ ලෝක ජීවිතය తాවකාලිකයි, අස්ථීරයි, අනිත්‍යයි. මේ ලෝක ජීවිතය අද නිම වෙන්නට පුළුවන්, හෙට නිම වෙන්නට පුළුවන්. එහෙමනම් අපි මේ ලෝක ජීවිතය තුළ ඉස්ලාම් වෙනුවෙන් යමක් ඉටු කළේ නම් අපට අපේ මතු ජීවිතයේදී අපට හිමි පිහිට වෙන්නේ ඒ තුලින් පමණයි. අපට ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම සහෝදරියනි බලන්න එම අවස්ථාවේදී ඒ කියන්නේ ශාස්ත්‍රවන්තයාණන් ජීවත් වූ ඒ යුගයේදී
කාන්තාවන් කොතරම් අපේ ශාස්ත්‍රවන්තයාණන් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රශ්න කළාද? ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න යොමු කළාද? වරක් බලන්න ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා වාර්තා කරන පුවතක අපේ ශාස්ත්‍රවන්තයාණන් වන මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හජ් නම් කර්තව්‍ය ඉටු කිරීම සඳහා එතුමාණන් ගමන් කරන අවස්ථාවේදී කාන්තාවක් ප්‍රශ්න කරනවා තමන්ගේ දරුවා පෙන්වා මෙම දරුවාටත් හජ් අනිවාර්යද? අලිහාදා හජ්ජුන් කියා මෙම දරුවාට හජ් ඉටු කළ යුතුද කියා ප්‍රශ්න කළ විට අපේ ශාස්ත්‍රවන්තයාණන් පිළිතුරු දෙනවා නઆම් ඔබ ඉටු කළ යුතුයි. නමුත් ඒ සඳහා වූ ප්‍රසාදයන් හිමිවන්නේ ඔබටයි කියා. ඒ සඳහා ප්‍රසාදයන් හිමිවන්නේ ඔබටයි කියා. අපේ ශාස්ත්‍රවන්තයාණන් පිළිතුරු දෙනවා. මේ ප්‍රකාශය තුලිනුත් අපට තහවුරු වෙන්නේ මොකක්ද? කාන්තාවන් තුල කොතරම් ලොකු ආසාවක් ඒ වගේම ඔවුන් තුල කොතරම් ලොකු ඒ කියන්නේ ලොකු අවශ්‍යතාවයක් තිබුණාද ඉස්ලාම් පිළිබඳ ඥානය දැනුම ලබා ගැනීම සඳහා. අන්න ඒ නිසා සහෝදරියනි අපි ඊටා ලොකු වැඩ කොටසකට ඉස්ලාම් වෙනුවෙන් ඉටු කළ යුතුයි. අපි ලොකු වැඩ කොටසක් ඉටු කරන්නට තියෙනවා. අපි බිරිඳක් වශයෙන්, මවක් වශයෙන්, දියණියක් වශයෙන්, සහෝදරියක් වශයෙන් අපි මේ සමාජය තුල අපි ඉටු කළ යුතු බොහෝ දේ තිබෙනවා. අපි ඒ වෙනුවෙන් කැපවීමෙන් ජීවත් විය යුතුයි. අපි වත්මන් මේ ලෝකයේ තුල පවා ඉස්ලාම් වෙනුවෙන් යම් කිසි කැපවීමකින් ජීවත් වෙන කාන්තාවන් අපි දකිනවා. මේ පුවත ඔබලාට ගෙනහැර දක්වන්නේ අපි මේ ජීවත් වෙන මේ වත්මන් යුගයේ අප ජීවත් වෙන සමකාලයේදී සිදු ඉතාමත් වැදගත් කියන්නේ අපිට ඒ තුලින් ලොකු ආදර්ශයක් අපිට ලබා ගන්නට පුළුවන්. අන්න ඒ නිසායි මා මේ පුවත ඔබලාට මේ අවස්ථාවේදී ඒ කියන්නේ සිහි කරවන්නේ. මේ පුවත බලන්න එක් කාන්තාවක් මෙම කාන්තාව ඉස්ලාම් දහම වැළඳගත් කාන්තාවක්. ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඇය Hindu ආගම අදහපු කාන්තාවක්. Hindu ආගම තමන්ගේ ජීවන සැලැස්ම වශයෙන් තෝරාගත් කාන්තාවක්. එම කාන්තාවගෙන් සමහර ප්‍රශ්නවලදී ඇය දුන් පිළිතුරු මෙහි සඳහන් වෙනවා. එම කාන්තාව ලබා දුන් පිළිතුරු. එක් කාන්තාවක් මොකද්ද? ඔබ ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඔබගේ නම කුමක්ද කියා ඇයගෙන් ප්‍රශ්න කළ විට ඇය මා ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර මගේ නම කවිතා. මා ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසු මගේ නම නූර් ෆාතිමා. තවද ඇය ඇයගෙන් ප්‍රශ්න කරනවා ඔබ ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඒ වගේම ඉස්ලාම් දහමට ඇතුල් වීමට පෙර ඔබේ ජීවිතය කෙසේ පැවතුනාද? ඇය කියනවා මම ඉන්දියානු කාන්තාවක්. මම මොම්බායි නගරයේ උපත ලද කාන්තාවක්. මගේ වයස දැන් 30 වෙනි වියේ පසු වෙනවා. ඒ කාන්තාව ඇය පිළිතුරු දෙනවා. ඒ වගේම මට ඉස්ලාම් පිළිබඳ වූ දැනුම ඉතා සුළු වශයෙන්ුයි මට පවතින්නේ. ඒ වගේම ඇය අධ්‍යාපනය පිළිබඳ ඇය සතු අසුවාම ඇය කියන්නේ අධ්‍යාපනය පිළිබඳ ඇගේ ප්‍රශ්න කළ විට ඇය පවසනවා මම බොම්බායි නගරයේ පාසලක මම අධ්‍යාපනය ලබා ගත්තා. එම අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු මම උසස් අධ්‍යාපනය සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. එහි මාගේ අධ්‍යාපනය මම එහිදී ලබා ගත්තා. ඒ වගේම පරිගණක විවිධ අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු මම ඉන්දියාවට යලි හැරුණා. ඒ වගේම මා ලෞකික දැනුම සම්පූර්ණ වශයෙන් මා ලබමින් සිටියා. ඒ වගේම ඇයගේ තවත් ප්‍රකාශ කරන අය ඉස්ලාම් දහමට පෙර ඔබගේ විවාහ ජීවිතයේ කෙසේ තිබුණාද කියා ඇයගෙන් ප්‍රකාශ අසා සිටින විට මා ඉස්ලාම් දහමට පෙර කියන්නේ Hindu භක්තිකයෙක්. ඇය Hindu භක්තිකයෙක්. Hindu ආගම අදහන පුද්ගලයෙක්. මම විවාහ කරගත්තා Hindu ආගම අදහන්නා වූ පුද්ගලයෙක්ව. ඒ වගේම Hindu ආගමේ චාරිත්‍ර අනුව ස්වාමි පුරුෂයාගේ දෙපා සෝදා එම වතුර පානය කළ යුතුයි. එම මංගල්‍යයේදී. එම ජලය පානය කළ යුතුයි. මම එය ප්‍රතික්ෂේප කළා. ඇය පවසනවා එය ප්‍රතික්ෂේප කළාලු. ඉස්ලාම් කාන්තාවට කොතරම් නිදහසක් අයිතියක් ලබා දී තිබෙනවාද කියන එක මේ පුවත තුලින් අපට අවබෝධ කරගන්නට පුළුවන්. බලන්න අනිත් ධර්ම තුල කොයි ආකාරයකටද කාන්තාවගේ සැලකීම. ඒ වගේම සහෝදරියනි ඒ වගේම බලන්න එම කාන්තාව ඇය කියනවා ඇත්ත වශයෙන් මගේ ජීවිතයේ මෙසේ ගත වෙන විට මා බහරෙන් මගේ ස්වාමි පුරුෂයාත් සමග මා බහරෙන් බලා පිටත් වුණා. මගේ ස්වාමි පුරුෂයාට බහරෙන්හි රැකියාවක් කළ නිසා එම රටේ මගේ ස්වාමි පුරුෂයාත් සමග බහරෙන් බලා පිටත් වුණා.
පසුව මාගේ ජීවිතය එහි ගත වෙමින් තිබුණා. මට ඉස්ලාම් පිළිබඳ කිසි දැනුමක් මා තුළ පැවතුනේ නැහැ. ඇය එසේ පවසනවා. අපි දන්නවා ඉන්දියාවේ ඉස්ලාම් ඒ කියන්නේ ඉන්දියාවේ ඉස්ලාම් දහම මුස්ලිම් වරුන්ට ඉතා විරුද්ධව දැඩිසේ කටයුතු කරන ආකාරය අපි දකිනවා. RSA සංවිධානයේ සමාජිකාවක් වශයෙන් ඇය සිටි බවද ඇය ප්‍රකාශ කළා. ඉස්ලාම් දහම පිළිගැනීමට පෙර සිටි බව ඇය ප්‍රකාශ කරා ඒ ආකාරයට. ඒ නිසා මට ඉස්ලාම් පිළිබඳ කිසිම දැනුමක් මට තිබුණේ නැහැ. ඒ වගේම මුස්ලිම් වරු පිළිබඳ මට යහපත් ආකල්පයක්ද මා තුළ තිබුණේ නැහැ. ඉන්පස්සේ මම කලේ කුමක්ද? මම බහරෙන් පැමිණීමෙන් පසු මුස්ලිම් වරුන් පිළිබඳ ඉස්ලාම් පිළිබඳ දැනගැනීමේ ආසාවක් මට උදා වුණා. ඒ වගේම මට දැනගත්තා මුස්ලිම් වරුන් යාඥා කරන්නේ එකම දෙවි කෙනෙකුට. මේ විශ්වය පාලනය කරමින් සිටින එකම ශක්තියකට තමයි ඔවුන් යාඥා කරමින් සිටින්නේ කියන එක මම තහවුරු කරගත්තා. මට වැටහුණා. ඉන්පසු මම ඉස්ලාම් පිළිබඳ දැනගැනීමට අවස්ථාවක් ලබා ගැනීමට මම වෙහෙස දැරුවා. ඇය පවසනවා. ඒ අවස්ථාවේදී මට ලැබුණා කියන්නේ මුස්ලිම් සහෝදරියක් මගේ අසල්වැසියා වශයෙන් ජීවත් වන මගේ අසල්වැසි සහෝදරියක් වශයෙන් මුස්ලිම් කාන්තාවක්. එම පවුලට මම නිතරම මං එහෙ යන්නට පුරුදු පුහුණු වුණා. මම එහෙ යමින් සිටියා. එම නිවසේට ගොස් එම සහෝදරියන්ගෙන් ඉස්ලාම් පිළිබඳ මම විමසා සිටියා. ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න කළා. නමුත් එම සහෝදරියන් මගේ නිවසට පැමිණුනේ නැහැ. මෙයාගේ නිවසට ඒ සහෝදරියන් පැමිණුනේ නැහැලු. නමුත් එම නිවසට ගොස් ඉස්ලාම් පිළිබඳ එම සහෝදරියන්ගෙන් අඛණ්ඩව ප්‍රශ්න කළා. ඉස්ලාම් පිළිබඳ විමසා සිටියා. ඇය වරක් මට මෙසේ පැවසුවා. ඔබ රාමදාන් මාසය තුල මාගේ නිවසට පැමිණෙන්නට එපා. රාමදාන් මාසය තුල මාගේ නිවසට පැමිණෙන්නට එපා. ඒ මොකද රාමදාන් මාසයේදී මගේ නිවසේට ඔබ පැමිණීමෙන් මට වැඩිපුර මම යාඥාවල නියැල වෙනවා. එතකොට මට ඒ බාධාවක් වෙන නිසා එසේ පැමිණෙන්නට එපායි කියලා එම අසල්වැසි සොහිරිය ප්‍රකාශ කළාලු. රාමදාන් මාසයේ මාගේ නිවසට පැමිණෙන ඔබ නතර කරන්නයි කියලා පැවසුවලු. මා ඇයගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ කුමක්ද? මට එන්නට ඔබ තහනම් කරන්නට එපා. මා පැමිණ ඔබගේ යාඥාවලට මා පැමිණීමෙන් ඔබගේ යාඥාවලට කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ. ඔබ යාඥා කරන ආකාරය පමණක් මම බලා සිටින්නම්. ඔබ කෙසේද යාඥා කරන්නේ? ඒ කරුණු පිළිබඳව පමණක් මගේ අවධානය යොමු කරන්නම්. ඒ සඳහා අවස්ථාවක් උදා කර දෙන්න කියා මෙම කාන්තාව ඉල්ලා සිටියා. ඊට පසු මම ඇයගෙන් නිවසට ගොස් ඒ සියල්ල වෙත අවධානය යොමු කළා. මට සලාතය කරන ආකාරය දැක්කහම මගේ සිත නිකම්ම ඒ වෙතට යොමු වුණා. පසුව මේ කාන්තාව මම මොනවද කරේ? දිනෙන් දින මේ සලාතය සම්බන්ධව අධ්‍යයනය කරමින් තමන්ගේ නිවසේදීද හොර රහසේ සලාතය ඉටු කිරීමට ඉදිරිපත් වුණා. නමුත් මම තවමත් ඉස්ලාම් දහමට පැමිණිලා සිටියේ නැහැ. ඉස්ලාම් දහම වැළඳගෙන තිබුණේ නැහැ. පසුව කාමරයක් තුල හොර රහසේ මෙම නැමදුම සලාතය ඉටු කරමින් සිටින අවස්ථාවක ස්වාමි පුරුෂයා පැමුණුණා. දවසක් ඇය පවසනවා. ස්වාමි පුරුෂයා පැමිණ ඔබ මොකක්ද මේ කරන්නේ? ඔබ මොනවද මේ කරන්නේ කියලා ප්‍රශ්න කරාලු. එවිට එම කාන්තාව එකවරම කිව්වලු මම සලාත් කරනවා. මම දෙවි අල්ලාහව නැමදුම් කරනවායි කියලා. එවිට එම ස්වාමි පුරුෂයා ඔබගේ මොලේ නරක් වෙලාද? ඔබ කොයි ආකාරයකද ඔබ මොකද්ද මේ කරන්නේ කියලා ඇයට හොඳටම පහර දීලා. ඇයට හොඳටම ගහලා ලේ වැగిරෙන තුරු ඇයට පහර දී ඊට පසුව ඇයගේ සහෝදරියනුත් පැමිණ ඇයට බොහෝ විට පහර දී කාමරයකට දමා ඇය දොර වසා දැමුවලු. පසුව මෙහෙම ඉන්න අතර මෑට දරුවන් දෙදෙනෙක් ඉඳලා තිනවා. එක දරුවෙක්ගේ වයස අවුරුදු 9යි පුතෙක්. අනිත් දරුවගේ නම වයස 8යි. නමුත් මේ දරුවන් දෙදෙනාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් මේ දරුවන් දෙදෙනා අවධානය යොමු කරගෙන හිටියා. පසුව මොනවද උනේ? දවසක් මේ Hindu කෝවිලේ ඒගොල්ලන්ගේ උත්සවයක් පැවතුන අවස්ථාවේදී බහරේන් රටේ ඒ ඔක්කොම ඒ උත්සවයට සහභාගී වෙන්න පිටත් වෙලා ගිහිල්ලා. ගිය අවස්ථාවේදී මම විතරක් තනියම කාමරේ කොටු කරලා වසා දමා හිටියලු දවස් ගාණක්ම. පසුව ඇයගේ වැඩිමහල් පුත්‍රයා එනම් අවුරුදු 9ක් වූ ඒ කුඩා පුතා ඇවිල්ලා කියනවලු අම්මව මරන්න කියලා අපේ තාත්තලයි අපේ ඔක්කොම
සහෝදරයෝ සාකච්ඡා වුණා, කතා වුණා. මං අහගෙන හිටියා අම්මා වහාම මේ නිවසෙන් පිට වෙන්න, අම්මා ගෙදරින් පිට වෙන්න, අම්මා ගෙදර ඉන්නට එපායි කියලා ඒ පුතා අම්මට කියනවලු. අම්මා දැම්මම පිට වෙන්න. අම්මව මරන්නයි යන්නේ. අම්මව ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඊට පසුව මොනවද කරේ? මේ කාන්තාව, මේ අම්මා මොනවද කරේ? ඒ නිවසෙන් පිට වෙන්න තීරණය කළා. ඒ අවස්ථාවේදී මල්ලිටත් අඬ ගහලා පුතා වැඩිමල් පුතා කියනවලු මල්ලි ඊට පස්සේ අම්මව අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. අම්මා යනවා. අම්මට යන්නේ කියන්න. අම්මව මරන්නයි ලෑස්ති වෙන්නේ. අම්මව පිට වෙන්නේ කියලා අපි කිව්වා කියලා දෙන්නම දැන් ඇඬු කදලෙන් දැන් කෙසේ වේදනාවක්ද ප්‍රියාදර සොහයුරියනි. කොයිතරම් වේදනාවක්ද බලන්න. තමන්ගේ දරු දෙදෙනාව අතහැරලා යන අවස්ථාවක්. කවුරු වෙනුවෙන්ද? අල්ලාහ් සුබ්හානහු වතාලා විශ්වාස කරලා ඒ විශ්වාසය මත ජීවත් වීමට තීරණය කරපු නිසා මෙවැනි පරීක්ෂණයකට මුහුණ දෙන්න සිදු වුණා. පසුව මම මොනවද කරේ? මහා රාත්‍රියේම ගමන් කරලා පොලිසියට ගියා. එම පොලිසියට ගිය අවස්ථාවේදී එහි හිටපු නිලධාරියෙක් ඉතාමත් ගෞරවාන්විතව ඇයගෙන් ප්‍රශ්න කරලා ඇයට මොනවද කරේ? ඇයගේ පවුලේ අයව හඳුන්වලා දීලා ඒ පොලිස් නිලධාරියාගේ නිවසට ගෙන ගිහිල්ලා ඇයගේ භාර්යාවට බාර දීලා දවසක් එහි ගත කිරීමට ඇයට අවස්ථාව සලසා දීලා පහුවෙනිදා රෝහල් ගත කරාලු. රෝහලට ගියාට පසුව නවත්තලා මෑගේ තුවාල වලට බෙහෙත් කරමින් සිටින විට ඒ වෛද්‍යවරයා මෑගෙන් ප්‍රශ්න කරාලු මේ කාන්තාවගෙන්. හැම රෝගියෙක්ම බලන්න එනවා. හැමෝම එනවා. දරුවන් එනවා. ඒ වගේම ස්වාමි පුරුෂයන් එනවා. අම්මලා එනවා. දුවලා එනවා. සහෝදරයෝ එනවා. නමුත් ඔයාව බලන්න කවුරුවත් පැමුණුනේ නැහැ. ඇයි කියා ප්‍රශ්න කරපුවා මෙම කාන්තාවට දරා ගන්න බැරි වුණාලු. මේ කාන්තාවගේ ඇස්වල කඳුළු, මේ කාන්තාවගේ හදවතේ වේදනාව ඉතාමත් විශාලයි සොහොයුරියනි. පසුව මොනවද උනේ? ඊට පසුව රෝහලෙන් පිට වෙලා සුවපත් වෙලා ඉස්ලාමීය ආයතනයක් වෙත ඇය ගමන් කරලා තියෙනවා. බහරේන් රටේ තිබෙනා වූ ඒ ඉස්ලාමීය ආයතනය වෙතට ගියාම ඇය හිටලා තියෙන්නේ කාන්තාවක් ඉඳලා ඇය වාදනයෙන් පිළි අරගෙන ඇය වෙහි නවත්තගෙන ඉස්ලාම් සම්බන්ධව වැඩිදුරටත් ඇයට අධ්‍යාපනය ලබා දුන්නලු. වැඩිදුරටත් අධ්‍යාපනය ලබා දී කාලයක් ගත වුණාට පසුව නමුත් දැන් ඇය නැවතත් විවාහයක් වෙලා ඉතාමත් හොඳ ඉස්ලාමීය විශ්වාසයක් ඇති මුස්ලිම් වරයෙක් සමග අල්ලාහ් සුබ්හානහු තාලා විශ්වාස කරන රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවිතය අනුගමනය කරන යහපත් ස්වාමි පුරුෂයෙක්ව විවාහ කරගෙන අද ඇය විවාහ ජීවිතය ගත කරනවා. ඇය නියම කාන්තාවක්, ඉස්ලාමීය කාන්තාවක් හැටියට ගත කරනවා. ඇත්තෙම ප්‍රියාදර සොහොයුරිනි, මෙවැනි කටුක මෙවැනි අවස්ථාවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අතීතයේදී එහෙම ඒ ආකාරයට තමයි රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ආරම්භයේදී ඉස්ලාම් ධර්ම ප්‍රචාරය කරන අවස්ථාවේදී බොහෝ දුක් කරදර වලට මුහුණ දෙන්න සිදු වුණා. එතුමාණන්ට පහර දුන්නා. මක්කාවේ ගත කරපු එම කාලය තුලදී අපගේ රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට බොහෝ අබූ ජහිල්ලා, අබූ ලහබ්ලා වැනි දුෂ්ට උදවිය පහර දෙමින් එතුමාන්ලාව එළවා හැරියා. අවසානයේදී තායිෆ් කියනා ප්‍රදේශයට ගියා. ඒ තායිෆ් වල ඉන්නා ප්‍රභූවරු, ඒ උගතුන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව විශ්වාස කරලා එතුමාණන් කියනා පණිවිඩය පිළිගනිවි කියලා අවසානයේදී ඒ පිළිගත්තේ නැහැ. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව තායිෆ් වලිනුත් එළවා හැරියා. ගල් වලින් ගහලා ලේ වැగిරෙනතුරු මහා පොළවේ ලේ පතිත වෙනතුරු එතුමාට පහර දීලා එතුමාව එළවා හැරියා. මිත්‍රවරුනි, සහෝදරියනි, මේ තමයි ඉස්ලාමීය ඉතිහාසය. අතීතය අවසානයේදී මක්කාවේ සිටින්නට බැරිම වූ තැන මොනවාද කරේ? තමන්ගේ රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විශ්වාසවන්තයන් සමග මදීනාවට හිජරත් කරා. මදීනාව කරා ගමන් කළා. එහි සිටියා වූ සෑම කෙනෙක්ම රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ඉතාමත් ගෞරවනීය අන්දමින් පිළිගත්තා. ගෞරවනීය අන්දමින් බාරගත්තා. මේක තමයි ඉස්ලාමීය ඉතිහාසය. හම්දුලිල්ලාහ්, මල් යහනාවක් මත නොවේ අපිට මේ ධර්ම ප්‍රායෝගික අපිට ලැබුණේ. මේ ප්‍රායෝගිකත්වය ලැබුණේ. හැම වක්තෘවරයෙක්ම දුක් විඳා. මූසා අලයිහිස්සලාම් ගත්තත්, ඊබ්‍රහීම් අලයිහිස්සලාම් ගත්තත්, ඒ වගේම ජේසුතුමා ඊසා අලයිහිස්සලාම් ගත්තත් මේ සෑම වක්තෘවරයෙකුටම දුක් වේදනාවල් ඇති වුණා. මිත්‍රව සොහොයුරියනි, එම නිසා මේවා අපි අදිටන් කරගන්නට ඕන. ඉස්ලාමීය කාන්තාවක් ලෙස අද ඔබ ඉතාමත් සන්තෝෂෙන් ඔබ ධෛර්යමත්ව මේ ගැන අධ්‍යයනය කරලා අනාගතයේදී ඉස්ලාමය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. එයයි අපේ
අදිෂ්ඨානය අල්ලාහ් සුබ්හානහු තාලා කෙසේද කිව්වේ කන බොන හැටි අඳින හැටි රටක් පාලනය කරන හැටි මේ සෑම දෙයක්ම පෞල් ජීවිතයක් ගත කරන ආකාරය තමන්ගේ ළමයි ලපටින් කොහොමද ඇති දෙඩි කරන්නේ අධ්‍යාපනයේ මේ සෑම දෙයක්ම ප්‍රායෝගිකව ඉස්ලාම් ධර්මයේ තුල අපිට පෙන්වා දීලා තිබෙනවා එසේනම් අපි ඉස්ලාමීය කාන්තාවක් වශයෙන් ඕගොල්ලෝ හැම කෙනෙක්ම මේ අධ්‍යයනය කරලා ඒ නිර්භීත භාවයෙන් යුතුව ඊමානීය විශ්වාස පද්ධතියෙන් යුතුව තමන් ඉස්ලාමීය අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වාගෙන අනිත් අයටත් ඉස්ලාමීය පණිවිඩය මුළු ලෝකයටම ලබා දීමට අදිෂ්ඨානය කරගන්න ඉන්ෂාඅල්ලාහ් මා මෙතකින් නවතිනවා රබ්බනා ආතිනා ෆිද් දුනියා හසනතන් වෆිල් ආඛිරති හසනතන් වක්ඛිනා අදාබන්නාර් ඔබ සැමට අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි